යාළුවනේ අපි යනවා මේ කුමාරා කියන කෙනාට අවුරුද්දට. අවුරුද්දට උඩස්තාවේ යනවා පොඩ්ඩක් බලන්න. යන්නේ පොතෙන් එහාට. යන්නේ පාරේ හොඳේ. මෙන්න හරියට සාමාන්‍යයෙන් තෙත ගතිය තියෙනවා. ඕනේ හරියේ. තියෙන්නේ යාළුවනේ. එතන රසම මේ හරිය සාමාන්‍යයෙන් ඉනවටක් විතර වතුර තියෙනවා. එහා හරියට බහින්න බෑ වතුර ගිලිනවා එන්න මෙහාට. අන්න එහා තියෙනවා ගහක්. ඒ ගහ තමයි ඒ ගහ. අතන නාන්න හදලා තිබුණේ තොටු පොළ හදලා තිබුණේ. ගොඩක් ඈතට තියෙන ඔරුවෙම යනවා පේනවද? දැන් නෑ ඉර බැහැගෙන යන්නේ. අර ඈත පේන පොල් මණ්ඩිය යාළුවනේ වෙන කාගේද? මම තමයි අහසයි මේ දෙකම එක වගේ දැන්. හොම් අර පැත්තටම තියෙනවා. අම්මා මම පැත්තට පන්නාලා දාලා බා දාලා සුදු අපි දෙනගේ ෆොටෝ එකක් ගන්න. දැන් යාළුවනේ මේ ඉන්නේ මගේ දෙවෙනි පුතයි වැඩිමල් දුවයි වැඩිමල්ම දුවයි ඉන්නේ දුවයි පුතයි මේ ඉන්නේ දෙවෙනි දුව ඉන්නේ හිනාව කනේ දැන් ඔය පැත්තෙන් උඩින් බැලුවම නාමන්නේ ඔය එහාට මනකන් තියෙනවා ඒ පෞරාණික වැවක් මේක තමයි උරුසිටාව කියලා කියන්නේ. ඒකේ මේ ඉන්නේ මගේ චූටි කුළු බෙටියා චූටි මෙක්කෙනා. චුරුබද චුරුබද උඩ මෙහෙම බලන්න. සුද්ද මෙහෙම බලන්න පොඩ්ඩක්. මෙහෙම පොඩ්ඩක් බලන්න. කො මෙහෙම පොඩ්ඩක් බලන්න. සුද්ද. කො සුද්ද. සුද්ද. කො සුද්දකෝ අන්න මේ ඉන්නේ මගේ චූටි කොළු. ඔය ඉන්නේ රස්තන ඔන්න ඔය වගේ තුම්පත් රෑන දැන් සීල දෙනාට මුස්සරණයි